ආයුබෝවන් මුලින්ම ප්‍රාර්ථනා කරනවා උදා වුණු අගෝස්තු මාසේ සියලු දෙනාටම වාසනාවන්ත සහ ජයග්‍රාහී මාසයක් වෙන්න කියලා. අද අපි කතා කරන්නේ 2026 අගෝස්තු මාසේ මීන ලග්න හිමියන්ට කොහොමද ගත වෙන්නේ කියලා. ඔබේ කේන්ද්‍රයේ පූර්ව පුණ්‍යස්ථානයේ හෙවත් පස්වෙනි භාවයේ උච්චව ගමන් කරන ගුරු ග්‍රහයාගේ ආශිර්වාදයත් එක්ක මේ මාසේ ඔබට බොහෝ දුරට සුබදායක තත්වයන් උදා කරනවා. ජීවිතේ විවිධ පැතිවලින් සුබදායක තත්වයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලින් විශිෂ්ට ජයග්‍රහණ හිමි වෙන අතරම ඔබේ ජීවිතේ හැම කරුණක් ගැනම බුද්ධිමත්ව තීන්දුව తీරන ගන්න හැකියාව ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතාවල සහ විවාහ ජීවිතේ යම් ගැටලු සහගත තත්වයන් නැති වෙලා තිබුණා නම් ඒවා විවෘතව සාකච්ඡා කරලා එකඟත්වයකට පැමිණෙන්න සමතයකට පත් කරගන්න අවස්ථාව සැලසෙනවා. අගෝස්තු 17 වෙනිදා රවි ග්‍රහය ස්වශේෂ්ත්‍රව ඔබේ කේන්ද්‍රයේ 6 වෙනි භාවයට පැමිණීමෙන් සතුරන් සහ තරඟකරුවන් අභිබවා යමින් සෑම කටයුත්තකදීම ජයග්‍රහණය ලබන්න ඔබට නොඅඩුව ශක්තිය ලැබෙනවා. නීතිමය ගැටලු හෝ පැරණි ණය ප්‍රශ්න තිබුණා නම් ඒවා निराකරණය කරගන්න අවස්ථාව සැලසෙනවා. ඔබගේ ශරීර ශක්තිය සහ නිරෝගීභාවය වර්ධනය වෙනවා. ගෘහ ජීවිතයේ කටයුතු සහ දේපල සම්බන්ධ කටයුතු වල යම් මන්දගාමී බවක් ඇති වෙලා තිබුණා නම් ඒ සියල්ල ඉවත් වෙලා ගිහිල්ලා ඔබගේ නිවාස අලුත් වැඩියා කටයුතු දේපල සම්බන්ධ දියුණුව එවැනි දේවල් වලට අදාළව සැලසුම් සකස් කරගනිමින් බොහොම ක්‍රියාශීලීව කටයුතු කරන්න ඔබ උනන්දුවක් ඇති කරගන්නවා මේ මාසය තුලදී. මාසයේ අගභාගයේදී සිද්ධ වෙන ග්‍රහණ තත්වයන් හේතුවෙන් සිතේ යම් ආකාරයක අවිවේකී බවක් සහ සැක සහිත හැඟීම් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ඉදිරි අනාගතය ගැන යම් ආකාරයක සැක සංකා සහිත හැඟීම් ඇති වෙන්න පුළුවන් මේ මාසය තුල ඇති වෙන ග්‍රහණ තත්වයන් එක්ක. නමුත් ඒ සියල්ල ඉවත් වෙලා ගිහිල්ලා මාසයේ අගභාගයේ වෙද්දී අනාගතය ගැන ඊටාම පැහැදිලි දැක්මක් ඇතිව අලුත් සැලසුම් ඇතිව කටයුතු කරන්න ඔබ පටන් ගන්නවා. සෙනසුරු ඒරාෂ්ටකයේ බලපෑම යෙදෙන නිසා යම් ආකාරයක මානසික පීඩනයක් නැත්නම් වැඩ කටයුතු වල ප්‍රමාද වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කේන්ද්‍රයේ පස්වෙනි භාවයේ තැන්පත් වෙලා ඉන්න උච්ච ගුරු ග්‍රහයාගේ පූර්ණ සුබ දෘෂ්ටිය ඔබේ ලග්නයට ලැබෙන නිසා ඒ රාෂ්ටකයෙන් ඇති කරන මේ අසුබ තත්වයන් උනත් විශාල වශයෙන් පාලනය වෙලා ගිහිල්ලා ධනාත්මක ශක්තිය වැඩි දියුණු වෙනවා. අගෝස්තු මාසයේ සිද්ධ වෙන ප්‍රධාන ග්‍රහ ගෝචර වීම මීන ලග්න හිමි ඔබේ රැකියාව ව්‍යාපාරයේ හෝ වෘත්තීය කටයුතු වලට විශාල බලපෑමක් ඇති කරනවා. අගෝස්තු 17 වෙනිදා රවි ග්‍රහයත් අගෝස්තු 22 වෙනිදා බුධ ග්‍රහයත් ඔබේ කේන්ද්‍රයේ 6 වෙන්නට ගමන් කරනවා. මේ ඔබට වෘත්තීය වශයෙන් නැති කරන ඉතා බලවත් පිහිටීමක්. රැකියා ස්ථානයේ ඔබට විරුද්ධව තිබුණු කුමන්ත්‍රණ ඊර්ෂ්‍යාකාරී බලපෑම් ඒ වගේම තරඟකාරයින් අභිබවා යමින් ඔබට ජයග්‍රහණය ලබන්න පූර්ණ ශක්තිය හිමි වෙනවා. උච්චව ඉන්න ගුරු ග්‍රහයා අගෝස්තු 12 වෙනිදායින් පස්සේ අස්ත තත්වයෙන් මිදිලා නැවතත් උච්ච භාවයට පත්වීමත් එක්ක ව්‍යාපාරිකයින්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට අදාළව නිවැරදි සැලසුම් සහ තීරණ ගනිමින් ඒ තුල කටයුතු කරලා ව්‍යාපාර කටයුතු පුළුල් කරගන්න අවස්ථාව සැලසෙනවා. කොටස් වෙළඳපොළ උපදේශන සේවා අධ්‍යාපන හෝ නිර්මාණශීලී ශේෂ්ත්‍රවල නිරත වෙලා ඉන්න ව්‍යාපාරිකයින්ට විශාල ප්‍රගතියක් අත් කරගන්න පුළුවන්. ඒ වගේම දැනට රැකියාවක් නැතිව රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට නැත්තම් දැනට කරමින් ඉන්න රැකියාවට වඩා වෙනස් උසස් රැකියාවකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට අගෝස්තු 17 වෙනිදායින් පස්සේ ඒ සම්බන්ධව ඊටම සුබදායක ආරංචි අහන්න ලැබෙනවා. කේන්ද්‍රයේ 6 වැන්නේ රවි බුධ සංයෝගය නිසා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ ස්ථීර රැකියාවක් හිමි කරගන්න ඔබට අවස්ථාව උදා වෙනවා. උච්ච ගුරුගේ බලපෑම නිසා ස්වයං රැකියා, බුද්ධිය මෙහෙवला කරන කටයුතු හෝ වෙනත් අමතර ආදායම් මාර්ග ඇති කරගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම ඔබට ලැබෙන්න නියමිතව තිබුණු පැරණි ණය මුදල් නැත්නම් ඔබට ලැබෙන්න නියමිතව තිබුණු ප්‍රමාද වෙමින් තිබුණු යම් මුදල් ලැබීම් නැවත ඔබගේ අතට ලැබෙන්න මේ මාසෙදී අවස්ථාව උදා වෙනවා. විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට
මාසේ මුල් කාලය තුලදී යම් ප්‍රමාදයක් ඇති වුණත් මාසේ අගභාගෙ වෙද්දී හදිසියෙම ඔබගේ විදේශ රැකියා ගමන සඳහා අවස්ථාව යෙදෙනවා. ඒ වගේම වීසා බලපත්‍ර ලබන්න බලාපොරොත්තුෙන් ඉන්න අයටත් එම වීසා බලපත්‍ර ලබා ගන්න ඉඩකඩ පවතිනවා. විදේශයන් එක්ක කෙරෙන ව්‍යාපාර හෝ අන්තර්ජාලය හරහා කරන ව්‍යාපාර වලින් විදේශී ආදායම් මාර්ග දියුණු කරගන්න යහපත් ප්‍රතිඵල අත් කරගන්න හැකියාව පවතිනවා. සෙනසුරු ඔබගේ කේන්ද්‍රයේ ලග්නගතව ගමන් කරන අවස්ථාවක් නිසා රැකී ආරක්ෂා වෘත්තීය කටයුතු වලදී අධික ලෙස කායික හෝ මානසික වෙහෙසක් දැනෙන්න පුළුවන්. ඒ වගේම වැඩ කටයුතු වල ප්‍රමාද වීම හෝ වගකීම් වැඩි වීම නිසා මානසික ආතතියක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා නිතරම ප්‍රමාණවත් විවේකයක් ලබා ගනිමින් ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. කුජ ග්‍රහය ඔබේ කේන්ද්‍රයේ 4 වැන්නේ ගමන් කරමින් ඉන්න නිසා රැකියා ස්ථානයේ හෝ ව්‍යාපාරික ස්ථානයේ එම පරිසරය තුල යම් නොසන්සුන්කාරී ස්වභාවයක් දැනෙන්න පුළුවන්. කොහොම නමුත් ඔබ ශනික කෝපය පාලනය කර ගැනීමෙන් කටයුතු කිරීම නම් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම රැකියාවෙන් ඉවත් වීමට නැත්නම් විශාල ලෙස මුදල් යොදවමින් යම් කටයුතු වල යෙදෙන්න තීරණාත්මක තීරණ ගැනීමෙනුත් වැළකී ඉන්න ඕනේ. සෙනසුරු ලග්නගතව ඉන්න නිසා වැඩ කටයුතු වලදී යම් මන්දගාමී බවක් නැත්නම් යම් වැඩි වශයෙන් ඒ සඳහා කැපකිරීම කරන්න සිද්ධ වෙන අවස්ථාවල් ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් පස්වැන්නේ උච්ච භාවයෙන් ඉන්න ගුරුගේ පූර්ණ සුබ දෘෂ්ටිය ලග්නයට ලැබෙන නිසාත් 6 වැනි භාවයේ රවි ග්‍රහයකින් ලැබෙන ආශිර්වාදයක් නිසා සියලු අභියෝග ජය අරගෙන වෘත්තීමය වශයෙන් ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබෙනවා. පස්වෙනි භාවයේ කේන්ද්‍රයේ පස්වැන්නේ උච්චව ඉන්න ගුරු ග්‍රහය නිසා ඔබට මුදල්මය වශයෙන් විශාල උත්තේජනයක් ඇති කරනවා. ඔබගේ බුද්ධිය හා දැනුම පදනම් කරගත්තු කටයුතු, උපදේශන, කොටස් වෙළඳපොළ, ස්වයං රැකියා, නිර්මාණශීලී කටයුතු හරහා අලුත් ආදායම් මාර්ග විවෘත වෙනවා. කේන්ද්‍රයේ 6 වැන්නේ ගමන් කරන රවි සහ බුධ නිසා පැරණි ණය ගැටලු විසඳ ගන්නත් ඔබ යම් ණය මුදලක් ණය පහසුකම් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් එම ණය මුදල ඔබේ අතට ලබා ගන්නත් අවශ්‍ය පසුබිම සකස් වෙනවා. ඒ වගේම තව කෙනෙකුට යම් මුදලක් දීලා ඒක නැවත ලබා ගන්න නොහැකිව ඉන්නවා නම් ඒ ආකාරයෙන් හිර වෙලා තියෙන මුදල් ආපසු අය කර ගන්නත් හැකියාව පවතිනවා. සිකුරු කේන්ද්‍රයේ 7 වෙනි භාවයේ නීචව ඉන්න නිසා හවුල් ව්‍යාපාර වලින් ලාභ ලබද්දී යම් මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මුදල් ගනුදෙනු වලදී එම ගනුදෙනු ලිපි ලේඛන මත එකඟත්වයකටපත් වෙලා ඒ අනුව ගනුදෙනු කිරීම තමයි වඩා සුදුසු. නැත්නම් ඔබට අනවශ්‍ය විදියට පාඩු ධනහානි ආදිය ඇති වෙන්න පුළුවන්. අන්තර්ජාලයේ විදේශිකයන් හෝ දුරපෑර සම්බන්ධතා හරහා ආදායම් ලබන අයට මේ මාසය ඉතාම සුබදායකයි. මාසයේ අගභාගයේ වෙද්දී විදේශගත වීම වලට වගේම විදේශීයව ආදායම් ලබන්නත් වැඩි ඉඩකඩක් තියෙනවා. කුජ ග්‍රහය කේන්ද්‍රයේ 4 වෙනි භාවයේ ගමන් කරන නිසා දේපල නිවාස අලුත් වැඩියා හෝ ගෘහ උපකරණ මිලදී ගැනීම සඳහා හදිසි වියදම් යෙදෙන්න පුළුවන්. සෙනසුරු ලග්නස්ථානයේ ඉන්න නිසා බලාපොරොත්තු වෙන මුදල් ලාභ ඔබේ අතට ලැබෙද්දී යම් තරමක ප්‍රමාදයක් සිද්ධ වෙනවා. කොහොම නමුත් අගෝස්තු 12 සහ 28 කියන දිනවලදී සහ ඊට ආසන්න දිනවලදී විශාල වශයෙන් මුදල් ආයෝජනය කිරීම, අපවලට අස්සන් තැබීම හෝ අවදානම් සහිත මූල්‍ය කටයුතු වල යෙදීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න ඕනේ. ලග්නගත සෙනසුරු නිසා ආර්ථිකයට මන්දගාමී බවක් ඇති වුණත් පස්වැන්නේ ගමන් කරන උච්ච ගුරුගේ පූර්ණ සුබ දෘෂ්ටිය ලග්නයට ලැබෙන නිසා නුවණින් හා නිවැරදි සැලසුමකින් යුතුව කටයුතු කරනවා නම් ඔබට ආර්ථික වශයෙන් ඊටම සාර්ථක ස්ථාවර මාසයක් බවට මේ මාසය පත් කර ගැනීමේ හැකියාව පවතිනවා. අගෝස්තු මාසයේ සිදුවෙන ග්‍රහචාරයන් මීන ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතු විභාග සහ විදේශ අධ්‍යාපනික අවස්ථා සඳහා ප්‍රබල බලපෑමක් සිද්ධ කරනවා. කේන්ද්‍රයේ 5 වෙනි භාවය නැත්නම් විද්‍යා ස්ථානයේ තුල උච්ච ගුරු ග්‍රහය තැන්පත් වීම අධ්‍යාපනයට ඉතාම සුබදායකයි. ඔබේ ධාරණ ශක්තිය, බුද්ධිය, විෂය කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව
මේ නිසා ඉහළ යනවා. උසස් අධ්‍යාපනයේ හා පර්යේෂණ කටයුතු වල යෙදලා ඉන්න අයට තමන්ගේ කටයුතු වලින් විශාල ප්‍රගතියක් අත්කර ගන්න හැකියාව ලැබෙනවා. 6 වැන්නේ ගමන් කරන රවි සහ බුධ නිසා තරඟකාරී විභාග වලින් විශිෂ්ට ජයග්‍රහණ හිමි වෙනවා. ඔබට විභාගවලදී ප්‍රශ්න පත්‍රවලට නිවැරදිව හා විශ්වාසයෙන් යුතුව පිළිතුරු ලියන්න ශක්තිය ගොඩ නැගෙනවා. රවි සහ බුධගේ බලයත් උච්ච ගුරුගේ බලයත් නිසා සම්මුඛ පරීක්ෂණවලට පෙනී ඉන්න අයට එම පරීක්ෂණ මණ්ඩලයේ නිලධාරීන්ගේ ප්‍රසාදය දිනාගෙන එයින් සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. විදේශ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන සඳහා අයදුම් කරලා ඉන්න අයට ශිෂ්‍යත්ව හෝ වීසා කටයුතු සඳහා අනුමැතිය හිමිවීමේ අවස්ථාව වැඩිපුර තියෙනවා. මාසේ අගභාගයේ වෙද්දී ඔබේ විදේශගත වීම වලට තිබුණු සියලු බාධක ඉවත් වෙලා යනවා කියලා කියන්න ඕනේ. සෙනසුරු ලග්නස්ථානයේ වක්‍රව ඉන්න හින්දා අධ්‍යාපන කටයුතු වල යෙදෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාඩම් වැඩ කටයුතු වලදී යම් මන්දගාමී බවක්, අලසකමක් හෝ මානසික එකඟතාවයේ බිඳ වැටීමක් සමහර අවස්ථාවල ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දිනපතා සැලසුම් සහගතව වැඩ කිරීමෙන් මෙම අභියෝග ජය ගන්න හැකියාව ලැබෙනවා. කුජ ග්‍රහය කේන්ද්‍රයේ 4 වැන්නේ ගමන් කරන නිසා නිවසේ පරිසරයේ යම් නොසන්සුන්කමක් හෝ බාධාවක් නැති වෙන්න පුළුවන්. පාඩම් වැඩ කටයුතු සඳහා නිශ්ශබ්ද සංසුන් පරිසරයක් තෝරාගන්න ඔබ කටයුතු කරනවා නම් ඒ වඩා සුදුසුයි කියන්න ඕනේ. අගෝස්තු 12 සහ 28 දිනවල යෙදෙන සූර්ය ග්‍රහණ සහ චන්ද්‍ර ග්‍රහණ නිසා විභාග හෝ සම්මුඛ පරීක්ෂණ එම දිනවලට යෙදිලා තියෙනවා නම් ඔබ තුල අනවශ්‍ය කලබලකාරී බවක් ඇති වෙන්න පුළුවන්. මානසික නොසන්සුන්තාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. සෙනසුරුගේ ඒ රාශික බලපෑම නිසා ඔබගේ සෑම කටයුත්තකදීම වගේ වැඩිපුර කැපවීමක් කරන්න මහන්සියක් දරන්න අවශ්‍ය වුණත් උච්ච ගුරුගේ සහ රවිගේ සුබදායක බලපෑමත් එක්ක අගෝස්තු මාසයේදී ඔබට අධ්‍යාපනික වශයෙන් ජයග්‍රාහී මාසයක් බවට පත් කරගන්න හැකියාව පවතිනවා. අගෝස්තු මාසේ ග්‍රහ ගෝචරයන් අනුව ඔබගේ ගෘහ ජීවිතය, පවුලේ සම්බන්ධතා, පෞද්ගලික සම්බන්ධතා ගැන කතා කෙරුවොත් එම සම්බන්ධතාවල ධනාත්මක බලපෑම් රාශියක් ඇති කරනවා. 5 වෙනි භාවයේ ගුරු ග්‍රහය උච්ච බලයෙන් ඉන්න නිසා දූ දරුවන්ගේ අධ්‍යාපනික පෞද්ගලික ජයග්‍රහණ දැකලා දෙමාපියන්ට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න අයට පවුලට අලුත් සමාජිකයෙක් එකතු වීම ගැන සුබ පණිවිඩ අහන්න ලැබෙනවා. සිකුරු ග්‍රහය 7 වැනි නීච භාවයෙන් ඉන්න නිසා සහකරු හෝ සහකාරියෙක් අදහස් සුවමාරු කරගද්දී සුළු මතභේද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අනවශ්‍ය සැකයන්, ශනික කෝපයන් ඇති වෙන්න පුළුවන්. මේ තුල පවුලේ සාමය රැක ගන්න ඔබ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මව්පියන්ගේ සෞඛ්‍ය තත්ත්වය, විශේෂයෙන්ම මවගේ සෞඛ්‍ය ගැන වැඩි අවධානයකින් කටයුතු කරන්න ඕනේ. කේන්ද්‍රයේ 4 වෙනි භාවයේ ගෘහස්ථානයේ කුජ ග්‍රහය ගමන් කරන නිසා නිවස තුල යම් ආකාරයක කලබලකාරී ස්වභාවයක් හෝ නිවාස අලුත් වැඩියා වැඩ කටයුත්තක් යෙදෙන්න පුළුවන්. 6 වැන්නේ බලවත් වෙන රවි සහ බුධ නිසා ඔබ ඥාතීන් සමග යම් සිතමනාපකම් තිබුණා නම්, යම් ගැටලු ඇති වෙලා තිබුණා නම් ඒවා සියල්ල निराකරණය කරගන්න අවස්ථාව ලැබෙනවා. නමුත් ඥාතීන් අතර ඉන්න ඔබට සතුරුකම් කරන, ඊර්ෂ්‍යාකම් කරන අය ඉන්නවා නම් ඒ අයගේ බලපෑම් පරාජය කරලා ජය ගන්න ඔබට ශක්තිය ලැබෙනවා. කේන්ද්‍රයේ පළමු වැන්නේ ලග්නස්ථානයේ සෙනසුරු වක්‍රව ඉන්න නිසා ඔබේ හිතට අනවශ්‍ය මානසික ආතතියක්, අලස බවක් දැනෙන්න පුළුවන්. පවුලේ අයත් එක්ක විවෘතව කතා බහ කරනවා නම් මේ తත්වය දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අගෝස්තු 12 සහ 28 දිනවල යෙදෙන සූර්ය චන්ද්‍ර ග්‍රහණ නිසාත් පවුලේ වැදගත් තීරණ මේ දිනවලදී ගැනීමෙන් වැළකී ඉන්න ඕනේ. ඒ වගේම ඔබගේ පෞද්ගලික සම්බන්ධතාවලදී අදහස් ප්‍රකාශ කිරීමේදී මෘදු භාවයකින් යුතුව අදහස් ප්‍රකාශ කිරීමත් අවශ්‍ය වෙනවා. සහකරු එක්ක කටයුතු කරද්දී ඉවසීම ඉතාම අවශ්‍යයි. 5 වැන්නේ ගුරුගේ පූර්ණ සුබ දෘෂ්ටිය ලග්නයට ලැබෙන නිසා පවුලේ අභ්‍යන්තර සමගිය සතුට ආරක්ෂා කරගන්න මීන ලග්න හිමි ඔබට නිසකවම අවස්ථාව ලැබෙනවා. නව මිතුරු සම්බන්ධතා ඇති කරගද්දී
නැත්නම් ව්‍යාපාරික සමාජීය කටයුතු වලදී හවුල්කරුවන් එකතු කරගද්දී ඊටාම ප්‍රවේශම් වෙන්න ඕනේ. නොගැලපෙන පුද්ගලයන් ඇසුරටපත් වීම නිසා ඔබේ හොඳ නමටත් හානියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. සෙනසුරු ඒරාෂ්ටකයක් පවතින නිසා සහ හතරවැන්නේ අඟහරු හෙවත් කුජ ගමන් කරමින් ඉන්න නිසා ඔබ ගමන් බිමන් යද්දී රථ වාහන පැදවීමේදී අනතුරු සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. ලග්නගත සෙනසුරුගේ ඒරාෂ්ටකයේ තුල යම් දුෂ්කරතාවයක් ඇති වුණත් පස්වෙනි භාවයේ උච්ච ගුරුගෙන් ලැබෙන පූර්ණ සුබ දෘෂ්ටිය නිසා ප්‍රබල මිතුරන්ගේ උපකාරයෙන් ඔබේ සියලුම බලාපොරොත්තු සාර්ථක කරගන්න හැකියාව තියෙනවා මේ මාසෙ තුලදී. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කෙරුවොත් 6 වැන්න තුල කේන්ද්‍රයේ 6 වැන්න තුල රවි ග්‍රහයා ස්වශේෂ්ත්‍රව ගමන් කරනවා. මේ නිසා ශාරීරික ප්‍රතිශක්තිකරණ හා ශක්තිය ඉහළ යනවා. ඔබට යම් සෞඛ්‍ය ගැටලු ඇති වෙලා තිබුණා නම් දීර්ඝ කාලීන රෝගාබාධ වලින් පීඩා විඳින්මින් හිටියා නම් ඒට නිසි ප්‍රතිකාර ගැනීමෙන් සුවය ලැබීමේ අවස්ථාව උදා වෙනවා. උච්ච ගුරුගෙන් ලග්නයට ලැබෙන සුබ දෘෂ්ටියත් එක්ක මානසික ඒකාග්‍රතාවය, මනසේ සංසුන් බව වර්ධනය වෙනවා. සෙනසුරු ලග්නගතව වක්‍රව ගමන් කරන නිසා නිතරම අධික වෙහෙසකර බවක්, ඇඟපත අප්‍රාණික බවක්, සන්ධිපත් වේදනා හෝ අලස බවක් දැනෙන්න පුළුවන්. හතරවැන්නේ කුජ ගමන් කරන නිසා පපුව ආශ්‍රිත ප්‍රදේශයට බලපාන යම් අපහසුතා හෝ රුධිර පීඩනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ලග්නස්ථානයේ පවතින සෙනසුරු ඒරාෂ්ටකයේ වගේම හතරවැන්නේ කුජ තැන්පත් වෙලා ඉන්න නිසා රථ වාහන පදවද්දී සහ අනතුරුදායක වැඩ කටයුතු වල යෙදෙද්දී ප්‍රවේශම් සහගතව කටයුතු කිරීම වඩා සුදුසුයි. ලග්නගත සෙනසුරු නිසා යම් කායික නොසන්සුන් බවක් හෝ මානසික ව්‍යාකූලතාවයක් ඇති වුණත් මේ මාසෙදී ප්‍රබල රවිගේ ශක්තිය සහ උච්ච ගුරු ග්‍රහයාගේ ආශිර්වාදයක් නිසා බරපතල සෞඛ්‍ය ගැටලු වලින් මිදිලා නිරෝගීව කාලය ගත කරන්න මීන ලග්න හිමි ඔබට හැකියාව ලැබෙනවා. ලග්නගත සෙනසුරු ඒරාෂ්ටකයේ නිසා වැඩ කටයුතු වල ප්‍රමාදයන් හෝ වෙහෙසකර ගතියක් ඇති වුණත් පස්වෙනි භාවයේ උච්ච ගුරුගේ ආශිර්වාදය සහ හයවැන්නේ රවිගේ බලපෑමත් එක්ක සියලුම අභියෝග ජයගෙන අගෝස්තු මාසයේ සාර්ථකව නිමා කරන්න මීන ලග්න හිමි ඔබට නිසැකවම අවස්ථාව ලැබෙනවා. අද දවසේ අපි කතා කරුවේ 2026 අගෝස්තු මාසේ මීන ලග්න හිමි ඔබට කොහොමද ගත වෙන්නේ කියලා පොදු පලාපල තත්වයක්. ඔබටත් ඔබගේ කේන්ද්‍රයේ පෞද්ගලිකවම පරීක්ෂා කරවාගෙන පලාපල කතනයක් ලබා ගන්න අවශ්‍ය නම් මෙහි සඳහන් වෙන WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කෙරුවොත් වැඩිදුර තොරතුරු ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම හැමෝගෙම කාරුණික ඉල්ලීමක් කරනවා අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න කියලා ඉදිරි කාලය තුලදීත් මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා.